හායි සුබ දවසක් ඔයාලා හැමෝටම. තිදස්ගේ අම්මා දැන් සංදේශි දුවට හරිම කැමතියි. ඉතින් එයා තිදස්ගෙන් අහනවා සංදේශි දුව අපි ගැන කිසිම දෙයක් කිව්වේ නැද්ද කියලා. ඊට පස්සේ ඉතින් තිදස් කියනවා එහෙම විශේෂ දෙයක් කිව්වේ නෑ අම්මේ. මොනවා හරිම කිව්වේ නැද්ද කියලා. ඒ පාර අම්මා අහනවා. අඩු ගානේ අපි හොඳයි කියලාවත්. එතකොට තිදස් කියනවා හොඳයි කියලා නම් කිව්වා ඔයගොල්ලන්ට ගොඩක් ආදරේ කියලාත් කිව්වා. ඒකනේ පුතේ ඒ දරුවා මොනවා හරි කැමැත්තක් තියෙන නිසානේ මෙහෙ ඉන්නේ කියලා අම්මා පුතාගේ හිතට ඇතුල් කරනවා කොහොම හරි ඔයා ගිහින් අහන්න ඔයාටත් ඒ දරුවා ගැන කැමැත්තක් තියෙනවා නේද? එහෙනම් මේ යාගෙන් මේ ගැන පොඩ්ඩක් අහලා බලන්න කියලා. එතකොට තිදස් කියනවා එයා කැමතිද දන්නේ නෑනේ කියලා. ඔය වගේමයි ආත්මිගේ ගෙදරත්. ආත්මි නිරාශක්කත් එක්ක කතා කර කර ඉන්නකොට නිරාශක්කත් අහනවා කොහොමද තිදස්ලා ඒ ගෙදර ගියාම ඔයාට එහෙ ඉන්න කැමති හිතුණාද මොනවාද තිදස් ගැන හිතෙන්නේ මොනවාද දරුවා ගැන හිතෙන්නේ එහෙම කියලා දුම ගැන හොඳයි හැමෝම මට ආදරෙයි එහෙම ඉතින් ආත්මි කියනවා තිදස් සරුත් හොඳයි යා බැඳලා හිටියේ නැත්නම් මට ආදරේ කරන්න තිබුණානි කියලා. එතකොට නිරාශ කියනවා බැඳලා හිටියත් දැන් එයාට වයිෆ් කෙනෙක් නැහැනේ. ඔයා ආදරේ කරත් ඒක වැරද්දක් නෙවෙයි කියලා. ඉතින් ආත්මිත් හරිම සතුටින් ඉන්නේ. කොයි වෙලාවෙ හරි තිදස් ඇහුවොත් එයා කැමැත්ත දෙන්න ගොඩක් කැමැත්තෙන් තමයි ඉන්නේ. ඉතින් ඔන්න අද තිදස් ආත්මි දෙන්න වෙනම යනවා රෙස්ටෝරන්ට් එකකට ගිහින් කතා කර කර ඉන්නවා දෝනි නැතුවත්. ඉතින් තිදස්ටත් හරිම පුදුමයි. එයා කතා කරාම දෝනි නැතුවත් එයා එක්කත් ආපු එක ගැන. එයාට හිතෙනවා සංදේශි මං ගැන පොඩ්ඩක් හරි හිතනවා ඇති. ඒකයි මෙහෙම එන්නේ නැත්තේ. මං නිකන් අහලා බලනවා ආයෙත් සැරයක් අපේ ගෙදර යන් කියලා. එයාගේ උත්තරේත් එක්ක මට හිතා ගන්න පුළුවන්නේ මෙයා මං ගැන පොඩි හරි කැමැත්තක් තියනවද කියලා. අපේ අම්මා කිව්ව විදියට කියලා එයා හිතනවා. ඉතින් එහෙම හිතලා එයා අහනවා ආයෙත් සැරයක් අපේ ගෙදර යන්ද කියලා. සංදේශය දෙකක් හිතන්නේ කෙලිම කියනවා හා අපි යමු කියලා. ඒ පාර තිදස් අහනවා ඔයාට අපේ ගෙදර ගොඩක් ආදරෙයි නේද? අපේ අම්මා නංගි දෝනි හැමෝම ඔයාට ගොඩක් ආදරෙයි. මාත් එහෙමයි මං ගොඩක් ආදරෙයි ඕගොල්ලෝගේ පවුලේ හැමෝටම කියලා. ඒ පාර තිදස් නොකිය අහනවා හැමෝටම කියන්නේ මාත් එක්කද කියලා. නෑ ඔයා නැතුව කියලා සංදේශි ලැජ්ජාවෙන් බිම් බලා ගන්නවා. සංදේශිට එකපාරටම කියන්න බෑනේ මමත් ඔයාට ආදරෙයි කියලා. ඉතින් ටික දෙන්න ඔහොම කතා කරගෙන යනවා. ළඟදිම තිදස් ආත්මිව බීච් එකට එක්කගෙන ගිහිල්ලා එයාගේ හිතේ තියෙන හැම දෙයක්ම ආත්මිට නැත්නම් මේ සංදේශිට කියනවා. සංදේශිත් බලන් ඉන්නේ කොහොමද තිදස් ඉක්මනට මෙයාගෙන් මේක අහන ගන්නේ. ඒත් එයා එවෙලම උත්තරයක් දෙන්නේ නැතුව එතනින් සතුටෙන් යනවා. මේ දෙන්න එකතු වෙන්න හදනකොටම තමයි අරුෂ් ඇවිල්ලා දෝනිව ආයෙත් පැහැරගෙන යන්නේ. මොකද එයා දැන් පිස්සු විදියටනේ හැසිරෙන්නේ. මොකද මේ මිනිස්සයා පිස්සු වට්ටන්නේ එයාගේ වයිෆ් අර ටානිය. බොරුවට දරුවා එයාගේ කියලා ඔප්පු කළා දරුවා එයාට හම්බෙන්නේ නැහැ. ඉතින් අන්තිමට මේ දෙන්න මැරේජ් එකට ලේස්ති වෙනවත් එක්කම අරුෂ් ඇවිල්ලා දෝනිව පැහැරගෙන යනවා. අන්තිමට ආයෙත් සැරයක් මේ දෙන්නගේ මැරේජ් එක කල් යනවා. මොකද මැරේජ් එකට වඩා දෝනිව හොයාගන්න එකනේ වටින්නේ. ඉතින් ඔහොම තමයි ඉස්සරහට කතාව ගලාගෙන යයි කියලා මට හිතෙන්නේ. ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්නකෝ. ගිහින් එන්නම්.